සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලට පොඩි වීඩියෝ එකකින් කතා කරන්න ඕන කියලා හිතුවේ. මට ළඟදී අහන්න ලැබුණා ඊටාම දුක්බර ඛේදජනක ආරංචියක්. ඒ තමයි විශ්වවිද්‍යාලයේ එක්තරා ෆැකල්ටි එකක ළමෙක්. එයා ජීවිතෙන් සමු අරගෙන තියෙනවා. එයාට ඇකඩමික් බර එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු වල තියෙන පීඩනය ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුව. ඉතින් මට හිතුණා මේක සාමාන්‍යයෙන් විරල දෙයක් නෙමෙයි. ගොඩක් අයට තමන්ගේ අධ්‍යාපන කටයුතු තමන්ගේ විවිධ සම්බන්ධතා ඒ වගේම තමන්ට තියෙන විවිධ ජීවන ගැටලුත් එක්ක ස්ට්‍රෙස් වෙලා ජීවිතය සමුගන්න ජීවිතය අතහැරලා දාන්න එහෙම තත්ත්වයට පත්වෙන එක සාමාන්‍යයෙන් ගොඩක් විරල දෙයක් නෙමෙයි. ගොඩක් අපි මිනිසුන් අතර දකින්න ලැබෙන දෙයක්. ඉතින් මට මේ ගැන මගේ පොඩි අදහසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න උවමනාව තිබුණා. ඔයාලා වීඩියෝ එක අන්තිම වෙනකන් අහලා ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. එතකොට අපිට කන්වර්සේෂන් එකක් යන්න පුළුවන්. ඉතින් මම අද වැඩිපුරම කතා කරන්න හිතුවේ ඒ අර අපි කතා කරපු ඒ කොට්ටාශයට. ඒ කියන්නේ මේ වීඩියෝ එක බලන ඔයත් ඒගොල්ලන්ට අයිති වෙන්න පුළුවන්. කියන්නේ තමන්ගේ ජීවිතය තමන් තියෙන විවිධ ස්ට්‍රෙස් නිසා තමන් තියෙන අධ්‍යාපන කටයුතු දරා ගන්න බැරුව තමන්ට සම්බන්ධතාව මොන හරි ප්‍රශ්නයක් ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් වෙනත් සම්බන්ධතාවයක් එහෙම නැත්නම් තව නොයෙකුත් ෆයිනෑන්ෂල් ගැටලු මූල්‍යමය ගැටලු තමන්ට ඉනිහිටන ගයක් නැතුව තමන්ට මොනම විදියකින් හරි ප්‍රශ්න නිසා තමන් ජීවිතය අතහැරලා දාන්න තියෙනවා. හැමෝම සීදි විහානි කරගන්න පැත්තට යන්නේ. සමහර ජීවිතය අතහැරලා දාලා ඉන්නෝනේ. කොහේ ඉන්න කන්න බොන්න නැතුව කිසිම වින්දනයක් නැතුව කිසිම ජීවිතය ගැන ඉදිරි බලාපොරොත්තුවක් ජීවිතය ගැන ඉදිරි දැක්මක් කිසිම විදියක අපි කියන්නේ අර ජීවත් වෙන්නම් වාර ජීවත් වෙන ලෙවල් එකකට ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් දැන් සමාජයේ බහුල දැන් ටෙක්නොලොජි එක වැඩි වෙලා තියෙන ෆෝන් එක සෝෂල් මීඩියා වලින් කට්ටිය ඩිස්ට්‍රැක්ට් වෙනවා. එතකොට ගොඩක් අය කරන්නේ ජීවිතය අතහැරලා දාලා තමන්ට ගෝල් එකක් නැති වුණාට පස්සේ සෝෂල් මීඩියා දිගට ස්ක්‍රෝල් කරගෙන දවස පුරා කාලය නාස්ති කරමින් කිසිම බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙනවා. ඉතින් ඒ පිරිසට තමයි මම වැඩිපුර කතා කරන්න හිතුවේ. ඉතින් ඔයාලා මුලින්ම මම මේ කියන එක චුට්ටක් නිකන් හිතලා බලන්න. තමන්ගේ ජීවිතයේ තියෙන වටිනාකම ජීවිතේ තමන්ට තියෙන වටිනාකම ගැන පොඩ්ඩක් ඔළුවට දාගන්න. මේක මමත් හිතපු දෙයක් තමයි. මේ අත්දැකීම මට ආවේ මගේ සීයා. එයා නැති වුණ අංශභාගී තත්වයක් ඇවිල්ලා මොලේ රුධිර ගැටියක් ඉර වෙලා කියන්නේ ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා එයා අපි අතරින් වෙන් වුණා. ඉතින් සීයාගේ අවසාන කටයුතුත් එක්ක මම තේරුම් ගත්ත දෙයක් තමයි මුල් දවස්වල අපිට සීයා නැති වුණු මුල් දවස්වල අපිට සීයා ගැන නිතර මතක් වෙනවා. අපිට දුකයි, අපි වැඩ කරගෙන යන අමාරුයි, අපි වැඩ පැත්තකට දාලා අවසාන කටයුතු සහභාගී වෙනවා. ඒ වුණාට මාස 2 අවුරුද්ද එහෙම ගත වෙද්දී අපිට හැම වෙලාවෙම සීයා මතක් වෙන්නේ නැහැ. අපිට විශේෂ දවසක් පවතින සීයා මතක් වෙනවා. ඒ වුණාම අපි තමන්ගේ අපේ වැඩ කටයුතු ඉස්සරහට කරන් යනවා. එමුනේ සාමාන්‍ය ලෝක ස්වභාවය. අපිට නැති වෙච්ච අය ගැන නිතරම හිතේ තින්න බෑනේ. ඉතින් ඕකත් ඒ වගේ තමයි. දැන් ඔයාලා හිතලා බලන්න, ඔයාලා යම් හේකින් ජීවිතේ නැති වුණොත් ස්වභාවික කාරණාවක් වේවා, ඔයාලා ජීවිතය නැති වෙන්න ඔයාලා මොන හරි දෙයක් කරවොත් වේවා, යම් හේකින් ඔයාලා ජීවිතේ නැති වුණොත් ඔයාලට ඔයාලා ගැන මතක් කර ඉන්න පිරිසක් ඉන්නවනේ. ඒක බොහොම කලාතුරකින්. ඔයගොල්ලන් ඒ විශේෂ පිරිස වුණත් එයාලත් තමන්ගේ ජීවිතේ ඉස්සරහට අරන් යනවා. ඉතින් කට්ටිය ওই විදියට ඔයාලගේ ජීවිතේ යම් එකකින් නැති වුණොත් යම් කාලයක් ගත වෙද්දී ඔයාලට ඔයාලම මතක තියෙන කට්ටිය ඔයාලා මතක නැති වෙලා යනවා. ඒක තමයි සාධාරණ කතාව. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ වගේ බොහොම කෙටි කාලයක් ඇතුළත තමන්ගේ ජීවිතය තිබුණද නැද්ද කියන එක ලෝකයට අමතක වෙලා යනවනම් ඇයි අපි අපේ ජීවිතය විවිධ බාහිර මට්ටම් බාහිර මිනුම් ක්‍රම වලට දාගෙන සාර්ථකත්වයේ මනින ක්‍රම තමන්ගේ ජීවිතය සාර්ථකද අසාර්ථකද තමන් ජීවිතය ගොඩ දාගෙනද තියෙන්නේ ගොඩ දාගෙන නැද්ද? ඒ වගේ විවිධ බාහිර මිනුම් සාධක එක්ක
ස්ට්‍රෙස් වෙන්නේ මොකටද කියන එක. ඒකෙන් උදාහරණයක් තමයි දැන් ඔයාලා ජීවිතය අසාර්ථක වෙලා ඉන්නවා කියලා හිතනවා. එහෙම නැත්නම් ඔයාලා ජීවිතය දැන් දුක්බරව ඉන්නවා. ඒ මොකක් හරි පිට කට්ටිය දාපු මොකක් හරි මායිමක් මොන හරි ඒ මනින විදියකින් ඔයාලා චෙක් කරන්නේ. දැන් ඔයාලා එක කම්පෙයාර් කරනවා අපි සමාජය කරන කම්පැරිසන් එකක් තමයි සල්ලි වැඩිපුර තියෙන කට්ටිය සාර්ථකයි. හොඳ ජොබ් එකක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, බිස්නස්මන් කෙනෙක්, ගුරුවරයෙක් වේවා මොන හරි හොඳ ජොබ් එකක් කරනවා නම් එයා සාර්ථකයි. එහෙම නැත්නම් ඒ තමන් හොඳ රිසල්ට් එකක් දැම්මොත් තමයි සාර්ථක වෙන්නේ. ළමයි ඉස්කෝලේ ඉගෙන ගන්න ඕන, ළමයි ඉස්කෝලේ ඉගෙන ගනිද්දි හොඳ රිසල්ට්ස් දාන්න ඕන, හොඳ විභාග පාස් වෙන්න ඕන, ගණිතයට හොඳ ලකුණු තියෙන්න ඕන, විද්‍යාවට හොඳ ලකුණු තියෙන්න ඕන. ඒ ගණිතේ විද්‍යාව වගේ දේවල් ෆේල් වුණොත් ඒවයි ලකුණු අඩු වුණොත් යන්තම් පාස් වුණොත් ළමයි වැඩි ගණන් ගන්න. ඔය වගේ සමාජය විසින්ම නිර්මාණය කරගතපු ඔයාලව මනින ක්‍රම තියෙනවා. ඉතින් ඒ ඔක්කොම සමාජය විසින් දාගත්ත දේවල්. ඇත්තරම ලෝක ජීවත් වෙද්දී අපිට යම් විදියකට මුදල් අවශ්‍ය වෙනවා. හැබැයි මුදල්ම නෙමෙයි ජීවිතය කියලා කියන්නේ. ඒ වගේම ඒ මුදල් ටික හොයාගන්න විදිය දැන් සමාජයේ තියෙන ක්‍රමත් එක්ක ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. දැන් තියෙන ගතානුගතික එක්සෑම් මට්ටම එහෙම නැත්නම් තමන්ගේ ඩිග්‍රී එක තමන් කරන අධ්‍යාපන මට්ටම මතම තමන්ගේ සාර්ථකත්වය තීරණය වෙනවා කියලා දෙයක් දැන් ඇත්තටම ලෝකේ නැහැ. එතකොට අර මම කිව්ව අත්දැකීමත් එක්ක මම තේරුම් ගත්ත දෙයක් තමයි අපිට ජීවිතය අපිව එහෙම අමතක වෙලා යනවා යම් කාලයකදී මිනිස්සුන්ට. අපි අපේ ජීවිතයට ඒ අමතක වෙලා යන මිනිස්සුන්ගේ ඒ මනින දේවල් අපි අපිට ආදේශ කරගන්න ඕනේ නැහැ. සමාජයේ පුද්ගලයන් මනින විවිධ විදි තියෙනවා. ඒවා අපිට ආදේශ කරගෙන අපි බලෙන් තමයි ස්ට්‍රෙස් වෙලා තියෙන්නේ. ඔයාලා හොඳට කල්පනා කරලා බලන්න ඇයි ඔයා දුකින් ඉන්නේ? ඇයි ඔයා ස්ට්‍රෙස් වෙලා ඉන්නේ? ඒ හැම එකකම හේතුව තමයි සමාජය විසින් දාගතපු මිම්මකට ඔයාලා ආදේශ කරලා බලනවා මම සාර්ථකද අසාර්ථකද? අර මිනිස්සයා අර මනුස්සයා මොකක් කියයිද අපිට? අර කොටාශ අපිට මොන වගේ දෙයක් කියයිද අපි අසාර්ථක කියලා දකිනවා. ඒ වගේ තමන් ඔය නතර වෙලා ඉන්න තැනින් චුට්ටක් ඒ ගතානුගතික රාමුවෙන් එළියට ගිහිල්ලා නිතරම තමන්ගේ ජීවිතයේ තියෙන වටිනාකම දකින්න බලන්න. තමන්ගේ ජීවිතයට ඇත්තටම ගත්තොතින් අපි ජීවිතේට යන්න පුළුවන් සීමාවක් නැහැ. අපි මොන රටක ඉපදුනත් අපි මොන භාෂාව කතා කරත් සමහරවිට ඉංග්‍රීසි බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් මේ ලෝකේ තියෙන ඔපචුනිටිස් ලෝකෙ දියුණු වෙච්ච දේවල් අපිට තාක්ෂණය ටික ටික එන ඒමත් එක්ක අපි ගොඩක් අර ගතානුගතික රාමුවෙන් පිටත්ව අපි ලෝකෙ දකින්න උත්සාහ කරන්න ඕන. දැන් ඔයාලට මම උදාහරණයක් කියන්නම්. එදා වේලා හම්බ කරගනිමින් අපි තුමු ගොවිතැන් කරන කෙනෙක් ඉන්නවා කියලා. එතකොට දැන් හේනක් කොටන කෙනෙක්. ඉතින් මේ හේනක් කොටන එක්කෙනා කාලයක් එක්ක ඉතින් බීජ වපුරලා ඒවා අස්වැනු නෙලලා ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් කොටසක් තියෙනවා. ඉතින් ඒවත් කරලා එයාලා අස්වැන්න නෙලලා ඒ අවසානයේදී යම් කිසි ඒ අස්වැන්න කොටසක් එළියට පිටට විකුණලා එවෙන් මුදල් අරගෙන එහෙම නෙලා ජීවත් වෙන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් ඉන්කම් එක ගොඩක් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පොඩි හේනක් වගා කරන කෙනෙක් කියලා දන්නකෝ. ඒ වුණාට දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක අර මිනිස්සයා outside of the box හිතලා එහෙම උදාහරණ තියෙනවා. එයාලා තමන්ගේ ඒ හේන වපුරන විදිය, හේන බීජ වගා කරන විදිය, අස්වනු නෙලන විදිය, ඊට පස්සේ ඒ සම්බන්ධ අත්දැකීම් වීඩියෝ ගත කරලා YouTube අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ තමන් හරියට ඒ ගැන දැනුමක් එක්ක ඒ දේවල් කරොතින් අපිට අපි දැකලා තියෙනවා ඒ සමහර channels YouTube channels පවා ගොඩාක් පිටරට audiences attract වෙලා ඒ මිනිස්සුගේ ජීවිත අර out of the proportions වැඩි වෙලා දියුණු වෙලා තියෙනවා. ඉතින් අපි අර දැන් අපේ සමාජයේ විදිහට බලන්නේ අරයා හේනක් කොටන මිනිස්සෙක්. ඒ වුණාට ඒ හේනක් කොටන මිනිස්සයා එයාගේ තියෙන හැකියාව, එයාට තියෙන වෙලාව, එයාට තියෙන මූලාශ්‍රය, එයාට තියෙන සම්පත් ප්‍රමාණය පාවිච්චි කරලා තාක්ෂණය පොඩ්ඩක් යොදාගෙන එයා ජීවිතයේ අමුතුම් පැත්තකට ගිහිලා තියෙනවා. ඔය වගේ ගොඩාක් opportunities තියෙනවා. එතකොට දැන් මේ වීඩියෝ එක බලන ඔයත් දැන් මේක වීඩියෝ ක්ලික් කරන්න නැත්නම් අනිවාර්යෙන් පොඩ්ඩක් ඔයාලගේ ජීවිතේට පොඩි දුකක් නැත්නම් කලකිරීමක් ඇති වෙච්ච කට්ටිය
මේක ක්ලික් කරන්න තිනේ. ඉතින් ඔයාලා හිතලා බලන්න ඔයාලට මොනවද තියෙන සම්පත්. ඔයාට මොන හරි හැකියාවක් ඇති ඔයාලට අනිවාර්යෙන්. ඔයා හිතලා බලන්න. එහෙම නැත්නම් ඔයා ආස දෙයක් ඇති කරන්න. ඊළඟට වටේ පිටේ සමාජයේ මිනිස්සු මොනවද කරන්නේ? හැමෝම එක්සෑම් පාස් වෙලා සාර්ථක වෙච්ච මිනිස්සු නෙමෙයිනේ. ඒ වගේ ගතානුගතික අදහස් ඔයගොල්ලන්ගේ දෙමව්පියන් විසින් ඔයාලට දෙනවා වෙන්න පුළුවන්, ගුරුවරු දෙනවා වෙන්න පුළුවන්, සමාජය වල මනින විදිය වෙන්න පුළුවන්. ඒ වුණාට මම කියන්නේ ඒ රාමුවෙන් පොඩ්ඩක් බැහැර වෙලා තමන්ගේ ජීවිතේ වටිනාකම තේරුම් ගන්න. තමන්ට ජීවිතේ ඕන තැනකට යන්න පුළුවන්. තමන්ට මොන හරි දෙයක් කරලා ඉවර වෙලා මේ ලංකාවේ ඉන්න ගමන් මොන හරි පිටරටකට අවශ්‍ය යන්න අවශ්‍ය වෙන සුදුසුකමක් සපුරගෙන තමන්ට පිටරටකට ජොයින් වෙලා එහෙම රස්සාවක් කරලා ඊට පස්සේ ඒ ලැබෙන ආදායම සුරක්ෂිත විතුරු කරගනිමින් ඒවා නැවත ඉන්වෙස්ට් කරමින් ජීවිතේ ගොඩනගාගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ වගේ අපිට තියෙන අපේ දෙමාපියෝ අපිට බල කරපු නිසා වේවා, සමාජය අපිව දකින විදිය, සමාජය අපිව කොන් කරන විදිය වගේ දේවල්, ඒ වගේ මොන හරි බාහිර මිනි මත ඔයාලත් ඒව පිළිගත්තොත් ඔයාලගේ ජීවිතේට ඔයාවත් නැති වෙනවා අන්තිමේදී. ඒ නිසා හොඳට තේරුම් අරගන්න තමන්ගේ ජීවිතේ වටිනාකම, තමන්ගේ ජීවිතේ තියෙන වැදගත්කම තීරණය වෙන්නේ හොඳටම තේරෙන්නේ ඔයාට. ඒ නිසා මම කියන්නේ තමන් පොඩ්ඩක් අද මේ වීඩියෝ එක අවසානයේ පොඩ්ඩක් හිතලා බලන්න තමන්ට ජීවත් වෙන්න තමන්ට අවශ්‍ය කරන ඒ මුදල් ප්‍රමාණයට අවශ්‍ය කරන ෆ්‍රීඩම් එකට අවශ්‍ය කරන ඒ සතුට, ජීවිතේ තෘප්තිය, ඒ අරමුණ ළඟා කරගන්න මොනවද මට කරන්න පුළුවන් දේවල්? මොනවද ඒ ගතානුගතික රාමයෙන් බැහැරව අපිට මොනවද කරන්න පුළුවන් දේවල්? ඉතින් ওই සම්බන්ධව ඔයාලට අයිඩියා එකක් ගන්න හොඳම දෙයක් තමයි හොඳම ප්ලැට්ෆෝම් එකක් YouTube. නිකන් සර්ච් කරලා බලන්න ඕන තරම් channels තියෙනවා. විවිධ business ideas, විවිධ skills කොහොමද develop කරගන්නේ, ඊට පස්සේ කොහොමද ජීවිතයක් ගොඩදාගන්නේ, motivational videos එක ගොඩාක් තියෙනවා. ඉතින් තමන්ට උමනාවක් තියෙන්න ඕන ඔය ස්ටැටික් එහෙම නැත්නම් ඔය හිර වෙලා ඉන්න ඔය තත්ත්වෙන්, ඔය ස්ටේට් එකෙන් මිදිලා තමන්ගේ ජීවිතේ තමන් ගොඩදා ගන්න ඕන. කවදාවත් මිනිස්සු ඇවිල්ලා තමන්ට අර මනුස්ස දැකලා අපහාසයක් කරනවා මිසක් තමන් මිනිස් සමාජය විසින් ඔයාලව ඊළඟ ලෙවල් එකට අරන් යන්න, තමන් ওই වැටලා ඉන්න තත්ත්වයෙන් උඩට ගන්න උත්සාහ කරන්නේ නැහැ නේ සමාජය. ඉතින් සමාජය අන්තිමේදී තමන් යම් විදියකින් outside of the box අයිඩියා එකක් මොන හරි ගතානුගතික රාමයෙන් පිටත අයිඩියා එකකින් ඔයාලා ජීවිතේ සාර්ථක කරගත්තොත් විවිධ දේවල් තියෙනනේ කරන්න පුළුවන්. එහෙම සාර්ථක කරගත්තොත් මේ මිනිස්සු ඇවිල්ලා ඔයා කොහොමද මේක කරේ කියලා අහනවා මිසක් අර අමාරු කාලේදී ඔයාලා ග්‍රයින්ඩ් කරන කාලේදී වැඩ කරන කාලේදී කවුරුත් ඇවිල්ලාද තමන්ට අත දීලා තමන්ව මොටිවේට් කරලා එහෙම කරන්නේ නැහැ. එහෙම තමයි මේ ලෝකේ හැදලා තියෙන විශේෂයෙන් ශ්‍රී ලංකා සමාජය ගත්තාම තාම පහත් මිනිස් කොට්ටාශයක් ඉන්නවා. එයාලා හැම එකේම වැරද්දක් දකින්න, හැම එකේම මොකක් හරි අපහාසයක් කරලා ෆේක් account හදලා අපහාස කරලා එහෙම යන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් දැන් සමාජයේ සමාජය කියන්නේ දැන් ලෝකේ සෑහෙන්න opportunities තියෙනවා. සෑහෙන්න ලෝකය කියන ලෝකෙ සම්පූර්ණ ලෝක මාකට් එකට අපිට දෙන්න පුළුවන් සර්විසස් වේවා, ප්‍රොඩක්ට්ස් ඒවා සෑහෙන opportunities තියෙනවා. ඉතින් මේ opportunities සමහරු අඳුරගෙන සමහරු ෂෙයා කරන්නේ නැහැ. සමහරු ඒවා හොරෙන් කරනවා. සමහරු ෂෙයා කරන මිනිස්සු වටිනා මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වටිනා මිනිස්සුන් හොයාගෙන සමහරවිට ඔයාලගේ අතරම ඉන්න ඔයාලගේ අයියලා අක්කලා, ඔයාලා අඳුරන නේබර්ස්ලා, ඔයාලගේ අතර ඉන්න අසල්වාසීන් වෙන්න පුළුවන්. ඔය සමහර වටිනා කියන අදහස් තියෙන මිනිස්සු වෙන්න පුළුවන්. මේ මිනිස්සුත් එක්ක කතා කරන්න. නිකන් සාමාන්‍ය අර පිටරට මිනිස්සු කියන එකක් තමයි එයාලා අර ගෙදර කෝපි එකක් හදාගෙන බොන්න එක තියාගෙන එයාලා අර කෝපි දෙන ස්ටෝර්ස් වලට, පොඩි කැෆේස් වල, රෙස්ටොරන්ට්ස් වලට යනවා just to talk with the people. ඒ කියන්නේ මේ මිනිස්සුත් එක්ක කියන්නේ රැන්ඩම් ස්ට්‍රේන්ජර්ස් නේ හම්බෙන්නේ. අපි අඳුරන්නේ නැති මිනිස්සු අපිට හම්බ වෙනවා. අපි මිනිස්සුත් එක්ක කතා කරලා එයාලගේ ජීවිතේ කතාව ඉගෙන ගන්නවා. ඒතර හැම එකකින්ම ගන්න පුළුවන් පාඩමක් තියෙනවා. අපි දන්නේ නැහැ අපි ඊළඟ පොත්පත් තියෙනවා. ගොඩක් මිනිස්සු පොත්පත් ලියපුවා තියෙනවා. කොහොම හරි ජීවිතේ සාර්ථක කරගන්න ඔයාලට මොන හරි ස්කිල් එකක් හදා ගන්න වෙනවා. ඊට පස්සේ ගොඩක් opportunities හොයන්න. ගොඩක් opportunities හොයන්න දැන් ගොඩක් මම කිව්වා වගේ opportunities තියෙනවා. ඉතින් ඒවා හොයාගෙන අනිවාර්යෙන් ගේමක් ගහන්න පුළුවන්. කීප දෙනෙක් එකතු වෙන්න වගේ ඔයාලා වගේ වැටිච්ච පිරිසක් තවත් ඕන තරම් ඉන්න පුළුවන්. එයාලව එකතු කරගෙන එයාලත් අතින් අල්ලගෙන අපි මචං අපි කොහොම හරි ගොඩ යමු. ඉතින් අර කියන විදියට එක්සෑම් පාස් වෙලා ඩිග්‍රී අරගෙනම එහෙම
ජීවිතය ගොඩ යන ඒ ගතානුගති රාමුව මන් දන්නේ ඒක සමාජය විසින් තාමත් තරන් යනවා. ඒනට එහෙම කිසිම අවස්ථාවක් නැහැ. ඉගෙන ගන්න ඕන, ඉගෙන ගන්න හැම එකම තමන්ට තියෙන ඕන ප්ලෑන් එකක්. තමන්ට තියෙන්න ඕන තමන් ඉගෙනගෙන තමන් යන්න බලාපොරත්තුවෙන් ලෙවල් එකට තමන්ට යන්න පුළුවන්. හැමෝටම හැමදේම කරන්න බෑ. මමත් ඒක හොඳටම තේරුම් ගත්ත ඇත්තමයි. දැන් මම මට කියන්න බැරිනවා මම දැන් වීඩියෝකට අලුත් කෙනෙක් නම් මම වෛද්‍ය පීඨයේ පෙරදිනය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ අවුරුදු 5ක කෝස් එකක් අවසන් කරලා දැන් අවසාන වාර අවසාන විභාගයේ ෆයිනල් MBBS එක්සැමිනේෂන් එක කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒතර මම යම් දවසක ඉදිරි නවෝදයනකින් වෛද්‍යවරයෙක් වෙයි. ඉතින් ඒක එක පාත් එකක්. අපි මහාවට අපි දැකලා විශේෂයෙන් අපි මාර හොඳයි මාර සක්සස්ෆුල් එහෙම කියන්න ඕනේ නැහැ. අපිට වැඩි ඕන තරම් වෙන පාත්වේස් වල ගියපු මිනිස්සු අපිට වැඩි ඉක්මනට ජීවිතය දියුණු වෙලා තියෙනවා. ඉතින් අවශ්‍ය වෙන්නේ තමන්ට යන්න පුළුවන් පාත් එක තමන් යන එක. තමන්ට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් මතක ශක්තිය තියෙන පාඩම් කරන්න කැමති වැඩ කරන්න කැමති කට්ටියට ඒ පැත්තෙන් තමන්ගේ ජර්නි එකට පෝර දාගෙන තමන්ගේ ජර්නි එකට ෆුවල් දාගෙන යන්න පුළුවන් ඉස්සරහට. තවත් කෙනෙක්ට වෙනම දෙයක් තියෙන්න පුළුවන්. කෙනෙක්ට මං අර කිව් විදියට තමන් කරන්නේ හේනක් වගා කරන එක වුණත් ඒකෙනුත් තමන්ට අතිරික්ත ඉන්කම් එකක් අතිරික්ත මේකක් ගන්න පුළුවන්. කොහොම හරි යම් දවසක තමන් earn කරන්න ගත්තාම මොකක් හරි ජොබ් එකක් කරලා ඕව මොන හරි පොඩි තැනකින් පටන් ගන්න. ඒක හැම වෙලාවෙම ඕවර් තින්ක් කරලා මට යන්න ඕන තැනට යන්න නම් මම මෙච්චරක් ලොකු මෙච්චර මාසෙකට 80000ක් හම්බ වෙන ජොබ් එකක් කරන්න ඕන. මාසෙට ලක්ෂයක් හම්බෙන ජොබ් එකක් කරන්න ඕන. නැත්නම් මට අතෙන්ට යන්න හම්බෙන්නේ නැහැ මගේ ගෝල්ස් වලට. එහෙම හිතන්න එපා. තමන්ට කරන්න පුළුවන් මාසෙකට 20000ක් හම්බෙන ජොබ් එකක් නම් ඒක පටන් ගන්න. ඒක කරන්න. ඒකෙන් එන එක්ස්පීරියන්ස් එකෙන් ඔයාලට කේවල් කරන්න පුළුවන් තවත් හොඳ ජොබ් එකකට. ඒ වගේ පාත්වේස් ගැන ඉගෙන ගන්න, මිනිස්සු ගැන ඉගෙන ගන්න. ඒ වගේ ගියපු මිනිස්සුත් එක්ක කතා කරන්න. කතා බස් කරලා පොත් කියවලා එහෙම පොඩ්ඩක් අර තමන්ට මේව කවුරුවත් කියලා දෙන්නේ නැහැ. තමන්ට මේ අර ඒ චින්තනය ගොඩනගා ගන්න ඕන. දියුණු වෙන්න කොහොම හරි දියුණු වෙන්න කියන එක. ඊළඟට මුදල් තියෙන්න ඕනේ නැහැ ලොකු බිස්නස් පටන් ගන්න. ඒව මුදල් නැතුව බිස්නස් පටන් ගන්න විදි තියෙනවා. ඉතින් ඒවා සොයා ගන්න තමන්ට තියෙන හැකියාවන් තමන් අඳුරගන්න, තමන්ට තියෙන හැකියාවලින් ප්‍රයෝජන ගන්න, තමන්ට කරන්න බැරි දේවල් වලට සමාජයේ දෙමාපියෝ තල්ලු කරා පුෂ් කරා කියලා තමන් ඒ මත්තේ නැහිලා ඒ මත්තේ හිත දුර්වල කරගෙන මට මේක කරන්න බෑ. එහෙනම් මං ජීවිතේ පට්ට අසාර්ථකයි. මට ජීවිතේ මොනවත් කරගන්න බෑ කියන එකයි මේකේ තේරුම. එවැනි දේවල් හිතලා තමන්ගේ ජීවිතය හානි කරගන්න, තමන්ගේ ජීවිතය අතහැරලා දාලා කන්නේ බොන්නේ නැතුව හේ වැටිලා ඉන්න දවසේම ස්ක්‍රෝල් කර කර එහෙම කෙනෙක් බවට පත් වෙන්න එපා. පොඩ්ඩක් එළියට යන්න. ඔයාලගේ ජීවිතේ දැන් මොටිවේෂන් එක කියන එක අපි හිතුවට වීඩියෝ එකකින්ම ලැබෙන දෙයක් නෙමෙයි. සමහර විට ඔයාලා දැන් ඉන්න තත්වයෙන් ඔය ඇඳෙන් නැගිටලා පොඩ්ඩක් එළියේ වෝක් එකක් දාලා එන්න, පොඩ්ඩක් එක්සර්සයිස් එකක් කරන්න, සින්දුවක් අහන්න, පොඩ්ඩක් ගිහිල්ලා වටේ ඇවිදලා එන්න. ඒ වගේ පොඩි ෆිසිකල් ඇක්ටිවිටි එකකින් පවා ඔයාලගේ අපෝ මේ ජර්නි එක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ හින්දා නතර වෙලා ඉන්න තැනින් නතර වෙලා ඉන්න තැනම ඉන්න එකෙන් වෙන්නේ තවදුරටත් තමන්ගේ කාලය නාස්ති වෙන එක විතරයි. තමන්ගේ ජීවිතේ ගොඩාක් වටිනවා කියන එක අමතක කරන්න එපා. තමන්ගේ ජීවිතයට යන්න පුළුවන් තැන ඔයා විතරයි තීරණය කරන්නේ. ඔයා ලංකාවේ ඉපදුනා, ඔයා දුප්පත් ෆැමිලි එකක ඉපදුනා කියන එක මත ඔයාලගේ සක්සස් එක කවදාකවත් තීරණය වෙන්නේ නැහැ. තමන්ට හැකියාව තියෙනවා. තමන් අර කීමක් තියෙන්නේ තමන් ඉපදුනේ වැඩිපුර සල්ලි තියෙන තැනකට නෙමෙයි කියන එක තමන්ගේ වැරදක් නෙමෙයි. හැබැයි තමන් මැරෙන්නේ තමන්ට වැඩක් කරගන්න නැතුව අනුන්ටත් සේවයක් නොකරන ඒක සම්පූර්ණයෙන්ම වැරද්ද ඔයාලට. ඉතින් මං හිතනවා ඔයාලට යම් දෙයක් යම් කිසි ස්පාර්ක්යක් ඔයාලගේ මනසේ ඇති වෙන්නේ නැති කියලා මේ ඔය තත්වයෙන් මිදෙන්න. එහෙම වුණා නම් තමන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් වලට කැමති නම් ඒගන් කමෙන්ට් කරන්න. ඉතින් channel එකට subscribe කරන්න. මම ගොඩක් channel එකේ වගේ motivational videos, වෛද්‍ය PT vlogs videos එම් ඉස්සරහට දැන් දාලා තියෙනවා. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපව හම්බෙමු. එහෙනම් තම තමන්ගේ වැඩ කටයුතු හොඳින් කරගන්න.